නාවුරු යනු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන අතර එය භූමි ප්‍රමාණයෙන් සහ ජනගහනයෙන් ලෝකයේ කුඩාම රටවල් වලින් එකක් ලෙස ප්‍රසිද්ධය. ස්වෛරී රටක් වුවද නාවුරු රාජ්‍යයට නිලාග නුවරක් නොමැති අතර එය අසාමාන්‍ය දෙයක් වන්නේ බොහෝ රටවල් ඔවුන්ගේ දේශපාලන හා පරිපාලන මධ්‍යස්ථානය ලෙස නිශ්චිත නගරයක් නම් කරන බැවිනි. නාවුරු රාජ්‍යයට නිලාග නුවරක් නොමැතිවීමට හේතුව ප්‍රධාන වශයෙන් එහි අතිශය කුඩා ප්‍රමාණයයි. එරට වර්ග කිලෝමීටර් 21ක් පමණ ආවරණය වන අතර පුද්ගලයන් 10000ක් පමණ එහි වාසය කරයි. මෙම කුඩා පරිමාණයෙන් අදහස් වන්නේ දිව ඉන්න විධිපත් නාමයක් අවශ්‍ය බහුනගර හෝ නගර සහිත රටකට වඩා තනි ප්‍රජාවක් ලෙස ක්‍රියා කරන බවයි. නිලාග නුවරක් වෙනුවට යාරෙන් නම් දිස්ත්‍රික්කය අගනුවරක් ලෙස සේවය කරයි. මෙයින් අදහස් කරන්නේ ඒ අගනුවර ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කර නොමැති වූවද පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලය සහ විවිධ රජයේ අමාත්‍යාංශ සහ ආයතන ඇතුළු ප්‍රධාන රජයේ ගොඩනැගිලි යාරෙන්හි අඩංගු වන බවයි. මූලික වශයෙන් යාරෙන් රට සඳහා පරිපාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන අතර බොහෝ දෙනෙකු විසින් ප්‍රායෝගිකව අගනුවර ලෙස සැලකනු ලැබේ. නාවුරු ඉතා කුඩා බැවින් වෙනම අගනුවරක් පිළිබඳ සංකල්පය අනවශ්‍යය. මෙම අද්විතීය තත්ත්වය භූගෝලීය ප්‍රමාණය සහ ජනගහනය දේශපාලන සංවිධානයට සහ නාගරික සැලසුම් කරණයට බලපෑම් කළ හැකි ආකාරය ඉස්මතු කරයි. නාවුරු රාජ්‍ය කිසිවිටකත් ඒ විධිමත් ලෙස ප්‍රකාශ කරනු තිබුණද සිතියම් සහ ජාත්‍යන්තර සංවිධාන බොහෝ විට යාරෙන් අගනුවර ලෙස ලයිස්තුගත කරන්නේ සරල බව සඳහාය. මෙම උදාහරණයෙන් පෙන්නුම් කරන්නේ අගනුවර සම්බන්ධයෙන් සියලුම රටවල් එකම ව්‍යුහයක් අනුගමනය නොකරන බවයි. විශේෂයෙන් අගනුවරක් සහ අනිකුත් දිස්ත්‍රික් අතර වෙනස එතරම් වැදගත් නොවන නාවුරු වැනි කුඩා ජාතීන්.